වෙල්කම් ටු මයි YouTube channel. අද මම මගේ වගාව අස්තර ගන්න හදන්නේ. බලමු අද හවස් වරුව ගෙවෙන්නේ කොහොමද කියලා. නීති වල ටිකේ නීති මේව ටික කැපුවා. ටිකක් මෝරලා තියෙන ඒවා යට ඉදිලා. ඒ ටික වෙලා ආයෙ ඉඳන්න පුළුවන්. ඒ ටිකයි කැමරට ගන්න පුළුවන් ටිකකුත් තියෙනවා.
අතු ගාලා නම් ඉවරයි. පැල ටිකක් දෙමුවා. අපි දැන් බලමු පැල ටික මොනවද කියලා. මේ තියෙන නිවිති පැල. කොච්චි ගහක් තමයි තියෙන්නේ. ඒකට මේ තියෙන මාළු මිරිස්. මේ තියෙන්නේ මාළු මිරිස් පැල. මේ වයින් දැන් මල් පිපිලා තියෙන්නේ. මේ තියෙන මං ඉඳපු පැල තමයි සේරම. මාළු මිරිස් තියෙන්නේ. සමහර ඒවා මල් තියෙනවා. මේක නම් අම් මිරිස් හැදලා තියෙන්නේ. කවලම් මොනවා හරි පැල වගේ. මාළු මිරිස් පැල කියලා තමයි දුන්නේ. හැබැයි උනට හැදලා තියෙන්නේ අමු මිරිස්. අනේ මන්දමක්ක හරි හැදලානේ. මේ වයිතුත් මොනව හැදෙද්ද දන්නේ මල් පිපිලා ආයිවයි නා. මේ තියෙන තක්කාලි පැලයක් තක්කාලි ගෙඩියක් මං එකකින් කැඩුවා ගොරක තක්කාලි. මේ තියෙන ඩේර මිරිස්. මේක පැලේ නම් තාත්තේ ඉඳපු එක. මේ පැත්ත නම් මං අතු ගෑවේ නැහැ. ඒ පැත්ත වෙනම දවසක වුණත් කරගන්න බැද්දා හින්නක් තියෙනවා ටිකක්. මේ තියෙන තාත්තගේ ඩේර මිරිස් පැල ටික. මේ දිගට පේලියටම තියෙන තාත්තගේ ඩේර මිරිස් පැල ටික. ඒ වයි නම් කරල් හැදිලා තියෙන්නේ. පොඩි පොඩි කරල් තියෙනවා. මේ තියෙන්නේ මගේ ඩේර මිරිස් පැල ටික. ඒ වයි නම් තාම මල් පිපිලා නැහැ. මෙන්න මේකේ මල් ටිකක් පිපිලා තියෙනවා. මගේ ඩේර මිරිස් පැල තියෙන්නේ 4යි. අනිත් එහා පැත්තේ අදත් කරපු පැත්තේ තියෙන ඒවා මොකක්ද මාළු මිරිස්. මේකෙත් මල් පිපිලා නැහැ. මේ තියෙන පැෂන් වල එහා තියෙන්නේ ගම් මිරිස් වලක් ගිහිලා තියෙන්නේ. අතු ගාලා පැල තෙමල ඉවරයි. මම දැන් ඒක සෝත ගන්න යන්න ඕනේ. මම ඒක හොදගෙන ආවා. මේ දැන් කඩේට යන ගමන් ඉන්නේ. මේ තියෙන්නේ අපේ ගෙවල් ගාවින් යන ඇලා. දැන් අපි කඩේ ගාවට. කඩේට ගිහින් ආවා. දැන් කඩේට ගිහින් ආවා. දැන් අරකම්ම 7යි දන්නේ ගිනාවේ සම්පෝෂක පුද්ගේනාව සම්පෝෂකයි සොසේජස් කරල් පැකට් එකකුයි සම්බල් පැකට් එකකුයි තමයි ගිනාවේ. බීම තිබ්බේ නැහැ එතන. බීම් බෝතලයක් බලන්න ගියේ තිබ්බේ නැහැ. බලමු මම මේක 7යි දන්නේ. පෝෂකම්ම හැදුවා. මම තේ නම් බොන්නේ නැහැ. ඒක නිසා මේ ටිටෝෂි පිළිය විතරයි කන්නේ. කඩේට ගිහිපු වීඩියෝ එක ටිකයි මම දාන්න පුළුවන් වෙන්නේ. අනිත් ටික මේ ෆෝන් එක අනිත් අතට අල්ලන් ගිහිපු නිසා හරියට වීඩියෝ වෙලා නැහැ. වීඩියෝ එක එන් කරනවා මම තනියම තමයි වීඩියෝ ඔක්කොම කරන්නේ. ඒක නිසා ගොඩක් අඩුපාඩු ඇති. මගේ වීඩියෝ බලන්න කැමති අය මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. බුත් සරණයි දේශ පිහිටයි.